සුබ උදෑසනක් යාළුවනේ. ඉතින් මෙහෙන් තමයි ඊට පායන්නේ. උදේ තේ වේලා අපි බයික් එකේ උලන් ගියා. සුබ උදෑසනක් යාළුවනේ. ඉතින් මේ දැන් තමයි අපි මේ නැගිටින්නේ. නැගිටලා යන් දැන් ඊයත් පායලා තියෙන්නේ. එන්න ඊයත් පායලා එන්න හයිට් එකට ඇති. මෙහෙන් තමයි ඊට පායන්නේ. මෙහෙන් තමයි ඊට පායන්නේ. පහළ තියෙනවට මේ බලාකුළුමින් තියෙන පහළ. ඔන්න හොම තමයි ඉතින් මෙහෙ තියෙන්නේ. පහළ තියෙන කන්දක් මේ හැදින් තියෙන කන්දක්. මේ හැදින් තමයි පහළ පේන්නේ. මේ අර ඊයේ වීදින් මෙහෙල තිබ්බ කන්ද ටික තමයි මේ තියෙන්නේ. මේ පොඩ්ඩක් පහළට ගිහිල්ලා මූණ එහෙම පොඩ්ඩක් හොදාගෙන අපි යමු. අන්න කියන්නේ අද දැන් අපි මේ තේ එකක් හදන්න යන්නේ. උදේ තේ වේලා අපි දැන් හොඳට මව වෙවිලා තියෙන මේ හැටියට. කොතනද ලොග් ගල්ලා තියෙන්නේ? අර එහා එකද මෙහා එකද? අර එහා පැත්තේ නේද? චූට්ටක් තියෙන්නේ. මේක නෙමෙයි. අරක. ඊට එහා එක. එහා පැත්ත ලොකුම එකද? තාම බීදුම ගිහලා නැහැ පහළ. ඉස්සර පිටරට ෆිල්ම් වලින් විතර නේද ඔයාලා දැකලා තියෙන්නේ. පහළ වෙලා තියෙනවා. දැන් ඉතින් අපි මේ තේ බොන්න යන්නේ උදේ තේ වේලම අපි මේ කන්නේ බිස්කට් එකක් කාලා තමයි තේ එකක් බොන්නේ. තේ එකෙම හදාගත්ත මේ තේ එක වල බිස්කට් එකකුත් තියෙනවා අපිට කන්න. මේ කාලා තේ එක බොමු දැන්. එන ෆෝන් එක හදන අතරේ අපි ඉක්මනට කවුරු ඕන. කියන්නේ ආවර දෙන්නේ. හින්දා දාන්න. නේ බා. මේ හැරින් තියෙන යාළුනේ ලොග් ගල්ල ඔය. ලොග් ගල්ල නේ? ඔව් ලොග් ගල්ල ඔය. මේ පල්ලෙන් වෙල්ලායක් තියෙනවා ලස්සනට පහලින්. වෙල්ලායක් තියෙනවා. එතකොට කඳු ගොඩාක් තියෙනවා. බලන දන කඳු තියෙන්නේ මෙහි. ඒකට අපි ආවේ අර පැත්තෙන් තමයි ආවේ. මේ පැත්තෙන් තමයි පාර තියෙන්නේ අපි. පාර වලට අපි මෙහෙ තියෙනවා. දැන් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තාම ටෙන්ට් එක දෙකයි. ටෙන්ට් එක වෙලනකන් ඉන්නේ අපි. මේ ටෙන්ට් එක වෙනුවට පස්සේ ඉතින් අපි යනවා. සකන්දක් තියෙන මෙතන ඒකුලට යන්න බෑ අපිට. මේ එතන පොඩ්ඩක් කැලේ වැඩි ආරක්ෂිතත් නැහැ. දැන් මෙතන මේ ආරක්ෂිතට ගහලා තියෙන්නේ. ඒකින්ද ඉතින් මෙතන ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊයේ රාත් මේ සීතලක් තිබුණේ පාන්දර ගොඩ සීතල ආවා. රතන යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. මේ ඊයේත් එක්කෙනෙක් හිටියා. යාළුවත් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඔන්න ඉතින් අපේ සෙට් එක. මේ කට්ටියත් එක්ක තමයි මම ආවේ. මේ ඉන්නේ ලහිරු. ඒතර මේ ඉන්නේ මහීස. ඒතර මේ ඉන්නේ චමිත. මේ ඉන්නේ මම. මෙයාගේ තමයි ප්ලෑන් එක. මෙහෙන්ද වනේ ප්ලෑන් කරේ. ආ මෙයාද? මෙයා අදහස මෙයාගේ මම ප්ලෑන් කරා. අදහස මෙයාගේ ප්ලෑන් ඔක්කොම මෙයාගේ. එතකොට එන බඩු ගන්න තැන ඉඳන් ප්ලෑන් ටික ඔක්කොම මෙයාගේ. එතකොට මෙයා මොකද කරේ නැහැ කියලා හිතන්න එපා.
ඔව්. එයා ලිප පත්තු කරන්න දව කරා. මේ මං ඉතින් ඇවිල්ලා කාලා බීලා යනවා මේ. හරි ඔන්න යාළුවනේ ඉතින් දැන් අපි මේ යන්න යන්නේ. ඔක්කොම බඩු ටික ලෑස්ති කරලා දැන් ටික දවල්ලා තියෙන්නේ. මේ තව සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා. මේ ටික බෝලල් ටිකක් ගන්න එකක් ඇවිල්ලා ඉන්නවා. අපි දැන් සංචාරය නිම කරලා යන්න යන්නේ. හරි කොහොමද? ටෙන්ට් එකක් උටා ගත්තා. කෝල්ලා. නලි අපේ නා. හරි. ඔන්න ඉතින් අද මඩොල්සිම සංචාරය ඉවර කරන්න යන්නේ. මේ තවත් තැන් දෙකකට තුනකට යනවා. මේ තාම ඉවර නෑ. අපේ සංචාරේ මඩොල්සිම විතරක් දැනට ඉවරයි. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ මඩොල්සිම කැම්පින් ඉවරුනේ. දැන් ඉතින් තව තැන් දෙකක් තුනක් බලාගෙන අපි හොම්ම යන්. ඒක තමයි අර පහළ තියෙන මේ ටික. මෙතන පහලින් හුලඟක් එනවා. මේ ටික මේ පහළ එන හුලන් ටික මේ ගලේ වැදිලා උඩට එනවා. මෙන්න මේ තනකොළ ටික හෙල්ලෙන්නේ ඒකින් තමයි. ඉතින් මේ තනකොළ ටික මේ හොඳට හෙල්ලෙනවා. මේ යාර පහලින් වැදිලා මේ එන හුලඟ මේ උඩට එනවා. මේ ටික බෙන්ච් ටිකක් ගහලා ලස්සනට හදලා තමයි තියෙන්නේ. ඇති වෙලාව දැන් අන්ටනමෙන්ට් වගේ ඇති. මේ පහලින් කන්දක් පේන මේ හැටි. මේ ටිකේ මෙතන මේ කන්දක් තියෙන කන්දත් උඩින් තමයි අපි ඉන්නේ. අංගර හරි වෙල් කූරු යාගා ටිකක් තියෙනවා. ඒකට අර ටික සම්පූර්ණයෙන්ම තියෙන කඳු. මේ ටික සම්පූර්ණයෙන්ම කඳු තියෙනවා. දැන් නම් අර තිබ්බ මේ වලාකුළු ටික එහෙම ගිහිල්ලා තියෙන ටිකක් අවුව වෙනාට පස්සේ මේ ගිහිල්ලා යාළුවනේ දැන් ඉතින් අපි යන ගමන් ඉන්නේ. පහළට යනවා දැන්. ඔන්න ඉතින් යාළුවනේ අපි ඔයාලට කිව්වට මේ තවත් තැන් දෙකකට තුනකට යන් කියලා. මේ දැන් පොඩි අකරතැබ්බයකට මුහුණ දුන්නා අපි. දැන් ඉතින් අපි මේ පයින් යන ගමන් ඉන්නේ. ඉතින් අකරතැබ්බ මොකද්ද කියලා. බයික් එකේ හුලං ගියා. ඉස්සරහා රෝදේ. ඒ බයික් එක අරන් ගියා. මේ හුලං ගහන්න. අපි දෙන්න දැන් ඉතින් පයින් යනවා. ඒක හුලං ගහගෙන ඉන්නකම් අපි දෙන්න පයින් යනවා. බලන්න යන්න පුළුවන්. ඔව් වටේ බලාගෙන අපි දෙන්න පයින් යනවා. ඔව් ඊයේ නැත්තම් අපි තාම එහෙනේ. ඔව් තාම එහෙ. වතුර බෝතලයකුත් ගත්තා වෙලාවට අපි. වතුර පැද්දි යන්න පුළුවන්. මේ හරිය උඩ මේ තේවත්තක් තියෙන්නේ. ඒ වුණාට මේ තේගස් ළඟින් නැහැ. තේගස් තියෙන්නේ ඈතින් ඈතින්. අපි ආයේ වෙන පාරකින් මේ දැන් යන්නේ වෙන පාරකින්. අර ආපු පාරෙම නෙවෙයි යන්නේ. මේ පාර ටික සවුත්ටි. ඊළඟට අපි යනවා මේ පාරේ. මේ පාරේ ආවේ මේ අර තව තැනකට යන්නම් කියලා. මේ හුලං ගියපු හින්දා තමයි ඉතින් දැන් මෙහෙම යන්නේ අපි. ඔන්න යාළුවනේ ඉතින් දැන් අපි ගිමන් හරිනවා. එතන මේ ගලක් හම්බුණා අපිට හොඳ. මේ ගල උඩින් දැන් පොඩ්ඩක් ගිමන් හැරලා යනවා. මේ තියෙන මෙයාගේ වයිෆ්ට දෙන්න. මම මේක හදන් ඉන්නේ. මේ බලන්න මූණ. අහිංසක මූණ. මේ බත ලස්සනයි නේද? ස්කයි ලස්සනයි.
යාළුවනේ අපි යන්නේ මේ දීඝාටුව බලලා තමයි යන්නේ. අපි ආයේ පස්සට කොටලා ඉන්නවා. පස්සට ඉඳලා මේ බඩුන්න ගියේ. යන්නේ දීඝාටුව. දීඝාටුව කියලා කන්න පුළුවන් එක. පස්සට නම් හැටක් වෙලා. දැන් පස්සට ගන්නවා. බදුල්ලේ තියෙනවා. කැම්පස් එකේ ඉඳන් මේ එකටක් වෙනවා. මේ තියෙන්නේ. ලස්සනයි සුපි. යන්න තිබුණා නම් සුපි. හරි ඔන්න යාළුවනේ දැන් ඉතින් අපි බදුල්ල කිට්ටුවේ ඉන්නේ. ආයෙ කොහොමද යන්න බැරි වුණා අපිට. මේ බයික් එකේ හොලුණු ගියා. ඒ හින්දා යන්න බැරි වුණා අපිට. අපි දැන් ඉතින් කෙලින්ම මේ හොස්ටල් එකට යන්න කියලා තමයි බැලුවේ. ආයෙත් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බුනේ. එතකන් ඔයාලා සතුටින් ඉන්න උත්සාහ කරනවා.